ආයුබෝවන් කියලා නවික්ෂා YouTube channel එකට ඔබලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපි කොහොමද Excel වල VLOOKUP function එක use කරන්නේ සහ කොහොමද drop down list එකක් සකසාගන්නේ කියලා. ඉතින් අද session එකට මම යන්න කලින් ඔබලාගෙන් ඉල්ලා සිටිනවා ඔබලා තවමත් නවික්ෂා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකක් දැම්ම කලින් දැනගන්න විදිහට bell icon එකට click කරන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් අපි අද session එකට යමු. ඉතින් මම මුලින්ම මේ වගේ table එකක් හරි ගස්සගෙන තියෙනවා. මේ table එකේ මේ පැත්තේ තියෙන name section එකේ students ලගේ නම් ටිකක් සහ subjects ටිකක් දාලා තියෙනවා maths, economics and arts. ඉතින් මේ subjects වලට අදාළ marks ටික මෙතන තියෙනවා. එහෙනම් අපි දැන් අපේ වැඩේට යමු. මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් මෙතනදී අපි මේ එක කෙනෙක්ගේ නම type කරපු සැනින් එයාගේ data කොහොමද ගන්නෙ කියලා. ඉතින් අපි මුලින්ම මෙතන ගහගමු type කරගමු name. එතන student ගේ name එක type කරනවා. ඒ වගේම අපිට පල්ලෙහායින් දාගමු students ගේ ඒ subject එකට දාලා name එක. ඉතින් කල ඒ subject එකට දාලා එකයි. ඊට පස්සේ අපි දැන් වැඩේට යමු. ඉතින් මෙතනදී VLOOKUP function එක use කරනවා. එතකොට සමානයි VLOOKUP ඊට පස්සේ අපි enter කරන්න ඕනේ අපිට ඕන cell එක. මේ cell එකේ තමයි අපි student ගේ name එක type කරන්නේ. ඊට පස්සේ සමාව අපි data තියෙන cells ටික select කරගන්නවා. එකමාවා ඒ name එක ඒ කියන්නේ මෙතන අපි type කරන ළමට අදාළ ශික්ෂයාගේ මෙන්න මෙතන තියෙන subject එකේ marks එක බලා ගන්න ඕනේ. හින්දා ඒ mark එක තියෙන column එක අපි ගන්නවා. එතන මෙතන 1 2 3 4 column 4 4 columns. ඉතින් ඒ column වලින් දෙවෙනි column එකේ තමයි maths වල marks එක තියෙන්නේ. ඉතින් අපි එතනට දෙවෙනි column එක enter කරගන්නවා. sorry දෙවෙනි column එක enter ගන්නනේ දෙවෙනි column එක කියලා අපි මෙතන type කරගන්නවා. ඊට පස්සේ අපි ඇත්තම data එක ගන්න ඕනේ ඉඳලා approximate match නෙවෙයි ඇත්තම data එක ගන්න ඕනේ ඉඳලා එතන තියෙන්නේ fails කියන එක තමයි type කරන්න ඕනේ. ඊට පස්සේ වරහන් අහලා අපි enter click කරනවා. ඉතින් මෙතන අපි නමක් දීලා නැහැනේ. ඉතින් අපි එතන නමක් දීලාම බලමු. එතන දෙමු නුවන් කියලා නම type කරමු. enter. එතකොට නුවන්ගේ maths වලට අදාළ ලකුණු ගන්න එනවා මාක්ස් එක එනවා. ඊට පස්සේ අපි මෙතෙන්වත් ඒ function එක use කරගෙන යමු. ඉතින් මෙතනදී economics කියන subject එකේ marks තියෙන්නේ 3 වෙනි column එකේ. එහෙනම් අපි 3 type කරලා cells කියන command එක ඊළඟ enter කරනවා. ඒකට economics වල marks මෙතෙන් වැටෙනවා. ඊට පස්සේ අපි art වලට ඒ function එක use කරනවා VLOOKUP. ඊට පස්සේ
අපි අදාළ සෙල් එක ක්ලික් කරා කමාවක් මේ රේන්ජ් එක ක්ලික් කරා කමාවක් අපි අන්තිම කොලම් එක කියන්නේ හතරවෙනි කොලම් එක හතරවෙනි කොලම් එක කරලා කමාවක් sales කියලා අපි ටයිප් කරනවා sales කියලා අපි ටයිප් කරලා ඊට පස්සේ enter කරනවා එතකොට ඒ data එකත් වැටෙනවා ඉතින් අපිට මෙතනදී මෙතන තියෙන ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ගේ name එක මෙතන cell එකේ type කරපු ගමන් මේ data ටික change වෙනවා. ඉතින් අපි ඒකත් check කරලා බලමු. අපි මෙතෙන්ද උකුල් කියලා දාලා ගන්න. එතකොට උකුල්ගේ මාක් ටික පිළිවෙලට වැටෙනවා. ඉතින් අපිට මේ විදිහට ගත්තාම අපි සමහරට ස්ටුඩන්ට් ලාගේ නම් හොයාගන්න ටයිප් කර ඉන්න වෙලා යනවා. ඒ හින්දා මේ ලොකු ෂීට් එකක් ආවොත් අපිට මේ විදිහේ ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ මෙතන ටයිප් කර ඉන්න යන වෙලාව නැති කරගන්න අපි මෙතන drop down list එකක් use කරනවා. ඉන්නේ ස්ටුඩන්ට් ගේ නම තියන්න ගන්න. ඉතින් අපි එතෙන්ද drop down list එක දාගන්න කලින් මම නැවතත් ඔයාලට මතක් කරනවා Naiksa YouTube channel එක ඔබ තාම subscribe කරලා නැත්නම් දැන් ගිහින් subscribe කරන්න ඒ වගේම bell icon එක click කරන්න මම වීඩියෝ එකක් දැම්ම කලින් ඔයාලට ඒ නැරපීමට හැකියි. හරි. අපි දැන් drop down list එක කොහොමද හදන්නේ කියලා බලමු. ඉතින් අපි මේ cell එක click කරලා data කියන tab එක ගිහිල්ලා ඊට පස්සේ අපි මෙතනින් යනවා data validation කියන තැනට. ඊට පස්සේ අපි මෙතන allow එකට ගිහිල්ලා අපි list කියන එක දෙනවා. ඒක දීලා දැන් අපිට source එක කොහෙන්ද අපි source එක ගන්න. ඉතින් අපි ඒ source එක දෙන්න කලින් මෙන්න මෙතන click කරලා මෙන්න මේ range එකම click කරලා අපි enter click කරලා okay දෙනවා. හරි. එතකොට අපිට පුළුවන් මෙතන ඉඳලා click කරපු ගමන් මෙන්න මේ ස්ටුඩන්ට්ස් ළඟ නම් ටික වැටෙනවා. ඒ නම අදාළ තැන click කරපු ගමන් ඒ අදාළ data ටික අපිට කිසි කරදරයක් නැතුව දෙන්නවා. ඉතින් අද මම session එක මෙතෙන් මම නිමා කරනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මම අද මේ session එක මෙතනින් නිමා කරනවා.